අපේ හොඳම යාළුවා අතින් වැරද්දක් වුණාම ඒක වැරද්දක් විදිහට දකිනවද? කිසිසේත්ම නෑනේ. නෑ. මගේ එකා කියලානේ කියන්නේ. මගේ එකා කියලා නේ ඒක ඒක ෂේප් හදාගමු කියලා කියන්නේ. ෂේප් කරලා දානවානේ. මං හරියට නම් කියනකොට සමහරක් වෙලාවට පැහැදිලිවම. දැන් අපි කරන දේවල් වල වරදකාරී භාවයක් අපිට ඇති වෙනවද කවදාවත්? නෑ. කිසිසේත් නෑ. දැන් උදාහරණයක් මොකක් හරි කියනවා මම හරි කියලා කියනවා. අපි යනකොට පාරේ තරුණයෝ දැක්කම කියනවා නේ ගංජාකාරයෝ. එහෙම කියනවනේ. හැබැයි කොල්ලෝ ටිකක් එක්ක අහුවෙලා තව වචනයක් තියෙනවා. භයානක වචනයක්. තොල් දෙක දිහා බල්ලා ඇස් දෙක දිහා බල්ලා කුඩ්ඩෝ කියලා කියනවා. කුඩ්ඩෝ කියලා කියනවා. හරි භයානකයි. හරිම බෑ. ඒක ඒ ළමයාට ඇහුනොත් ඒක ඒ ළමයාව කුඩ්ඩෙක් කරවන්න පුළුවන් ආමුදුරට. කොල්ලේ බීඩිය සිගරට් එකක් බියත් මොකද කියන්නේ? කුඩුකාරයෙක් කියලා කියන්නේ. එතකොට අපි කරන දේ කිසි තැනක වැරද්දක් විදිහට නොදකින්න අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි අනේකා කරන දේ වැරද්දක් විදිහට බොහොම ඉක්මනට අපි දකින්න හුරු වෙලා තියෙනවා. අපි කරන වැරදිවලටද අපි කේන්ති ගන්න අනුන් කරන වැරදිවලටද? අපි අනුන් කරන වැරදි වලට. අපේ වැරදි වලට අපි කවදාවත් කේන්ති කේන්ති ගන්න නැහැ. මොකටද අපි ඒව අමතක කරලා දානවා හැමෝටම. ඒව අපි නොඋන ගන්නට ඉන්නවා හැමෝටම. මොකටද අනුන් කරනවට අපි කේන්ති ගන්නේ? එහෙමයි. කාගේ ආධ්‍යාත්මයේද පිරිහෙන්නේ? මහ දෙයක් ඕනේ. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ට. මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු ද්වේෂ කරන්නේ දෙස් දෙවොල් තියන්නේ. අනුන්ට. මොකක්ද අපිට කියලා කරගන්නේ? අපි අපිට කරගත්තා නම් අපි පිට වඩා තැන ගන්නවා. තැනක. මිනිස්සු වැඩිපුරම ගරහන්නේ. මිනිස්සු අපකීර්තියට සහ වැඩිම කාලයක් ගත කරන්නේ. ගත කරන්න. අපි වැඩිපුරම කැමති අපේ ඉන්ද්‍රියන් පිනවන්න අනුන්ගේ කුණුවලට නෙමෙයිද? කෙලෙගුණ නැති මිනිස්සයාට බුද්ධ ධර්මය අනුව භාගතුන් වහන්සේ කිව්ව විදිහට මොකද්ද වෙන්නේ? කෙලෙහි ගුණ නොදන්න මනුස්සයාට. කෙලෙහි ගුණ නොසලකා හිටපුවාම ජීවිතේ කවදා හරි මනුස්සයාට අර යථාර්ථයට මුහුණ දෙන්න